ලංකාවේ ගොඩක් අය ગેස්ට්‍රික් බඩේ දැවිල්ලා ආවම කරන ප්‍රසිද්ධ බෙහෙතක් තමයි කටු අනෝදා කුල තේ. හැබැයි මේක බොන්න ඕනේ නියම විදිහ සහ සීමාවන් දැනගෙනයි. බලමු ඒ හරි ක්‍රමය මොකක්ද කියලා හදාගන්න විදිහ. ස්ටෙප් බයි ස්ටෙප්. අනෝදා කුල 5-6ක් අරන් හොඳට සෝදාගන්න. වතුර කෝප්ප 2 දමා එය කෝප්ප 1ක් වෙනකම් හොඳින් තම්බන්න. මද රසයෙන් පානය කරන්න. මේක වැඩ කරන්නේ කොහොමද? කටු අනෝදා කුලවල ඇනනසියස් ඒස්ට්‍රජනින්ස් සහ ඕකාලොයිඩ්ස් වැනි සක්‍රීය සංයෝග අඩංගු වෙනවා. මේවා මගින් බඩේ දැවිල්ල සහ ગેස්ට්‍රික් නිසා ඇතිවන අපහසුතා පාලනය කරනවා. කුල පාවිච්චි කිරීමේදී සිදුවන ප්‍රධාන වැරදි දෙක. පළවෙනි වැරැද්ද දිගින් දිගටම පානය කිරීම. සතියකට 3 සිට 4 වතාවක් පමණක් සෑහේ. දෙවෙනි වැරැද්ද ඇට සහ කඳ කොටස් තැම්බීමට ගැනීම. භාවිත කළ යුත්තේ කුල පමණක්ම වේ. අනිවාර්ය වෛද්‍ය අවවාද. ગેස්ට්‍රික් රෝග ලක්ෂණ පිටුපස බඩේ තුවාල, යුල්සර්ස්, හොයි, පිලෝරි බැක්ටීරියා ආසාදන වැනි බරපතල තත්ත්වයන් තිබිය හැක. එබැවින් මෙය ඖෂධ වලට ආදේශකයක් කර නොගන්න. දවසට 1 කෝප්පයකට වඩා බොන්න එපා. අධික ලෙස පානය කිරීමෙන් ස්නායු ආබාධ, නර්ව් ඩැමේජ් පවා ඇති විය හැක. ගර්භණී, කිරිදෙන මව්වරුන් භාවිතයෙන් සම්පූර්ණයෙන්ම වැළකී සිටිය යුතුය. අදිරදිර පීඩනය, හයි BP, හෝදියවැඩියාව, ඩයබටිස් සඳහා ඖෂධ ගන්නා අයෙක් නම් මේවා එම ඖෂධ සමග ප්‍රතික්‍රියා ෆ්ලෑෂ් විය හැක. ඉතින් මගේ වීඩියෝ එක ඔබට වැදගත් වුණා නම් මගේ YouTube channel එක subscribe ගෙන යන්න. නැවතත් වටිනා වීඩියෝ එකකින් නැවත හමු වෙමු. සුබ දවසක්.